Hello friends, welcome back to my gameplay videos. ඉතින් අද ඔයගොල්ලෝ එකතු වෙලා තියෙන්නේ SL Gaming Bros එක්ක. අද ඔයගොල්ලෝ එකතු කරන් තියෙන්නේ මේ ගේම් එක තමයි House Designical. මේ ගේම් එකේ මුලින්ම හම්බෙන්නේ චූටි අමරයක් වගේ කෑල්ලක්. මම මේ වීඩියෝ එක කරන්න හින්දා ලොකු ගෙදරක් ගත්තා. මේක 2,60,000ක් වගේ වෙනවා. මේ උඩින් පේනවා කාසියක් වගේ එකක්. මට දැන් තියෙනවා 17,297ක්. ඒ වගේ මේකට එහා පැත්තේ අකුණක් වගේ තියෙන්නේ. ඒකෙන් තමයි අපි මේ තැන් වලට යන්නේ සල්ලි හොයන්න. ඊට එහා පැත්තේ මැනික් ගන්නක් තියෙනවා. පොඩ්ඩක් ඉන්න බං ඒකට ගිහිල්ලා පෙන්නන්න. මෙන්න මෙතෙන් තමයි ගෙවල් ගන්නෙ. මට දැන් තියෙන ගෙදර තමයි මෙන්න මේ ගෙදර. මේක දැන් විකුණන්න පුළුවන් 3,06,000 ගානකට. මේ තියෙන මේකේ ලොකුම හොඳම ගේ මේක නම් වෙන ගානක් වෙනවා. මගේ මේ ස්කින් එක අවුල් වෙලා තියෙන්නේ. මේ මෙන්න මෙතනින් තමයි කට්ටිය අපිට එන්න කියලා තියෙන්නේ. උදේට විතරයි එන්න කියන්නේ. මේ දැන් රෑ ඒක හින්දා එන්න කියන්නේ. මම ඔයගොල්ලන්ට මගේ ගෙදර පෙන්නන්නම්කෝ. මුළු මැරියාම දොර ඇරියාම තියෙනවා සාලේ සෝෆා එකක් තියෙනවා. මෙතනින් ටීවී බලන්න පුළුවන්. මෙන්න මෙතන බාත්රූම් එක නම් ටිකක් ඇතයි. මෙන්න මෙතන තියෙනවා මගේ කාමරේ. මෙන්න ටීවී එකක් තියෙනවා මෙතන නිදාගෙන බලන්න. මෙතන තියෙනවා ගේම් ගහන්න පුළුවන්. ඇත්තටම ගේම් ගහන්න බෑ. මම මේකත් විකුණන්න ඉන්නේ. අර හොඳ ගෙදර ටට් එකේ ගෙදර මම ගන්න ඉන්නේ. මේ තියෙන කාර් එක මේකත් එක්ක විකුණනවා. ලස්සන නම් පහලින් කමෙන්ට් කරලා යන්න. ඔයගොල්ලන්ට මේකේ තව වීඩියෝ එකක් ඕන නම් ඔයගොල්ලෝ කමෙන්ට් කරලා යන්න. මේකේ අද අපි වැඩ කරන එකකට ගිහිල්ලා බලමු. අපි දැන් උදේ කරගමුකෝ. 6යි ගානකට තමයි උදේ වෙන්නේ. දැන් 5:43යි. මේ අකුණු තමයි වෙලාවෙන් මේ වෙන්නේ. තව යන්නත් දෙන්නේ අකුණු. මෙතනට ගියාම එනවා යන්න පුළුවන්. මේ තියෙන්නේ මේකේ අතු ගන්න එකක් තියෙනවා. පේන්ට් කරන්න එකක් තියෙනවා. මේකේ බඩු තාන්න තමයි ගොඩක් තියෙන්නේ. මේකෙන් 2,200යි හම්බෙන්නේ. XP 30ක් හම්බෙනවා. අපිට දැන් යන්න පුළුවන්. දේ වෙලා තියෙන්නේ. මේ දැක්කනේ අකුණු 7ක් ඉන්නේ. මම ඔයගොල්ලන්ට මේක වීඩියෝ එකක් ගේන්න මේ හිටියේ. මට ආසයි හිතලා තමයි මේකෙන් වීඩියෝ එකක් ගෙනාවේ. මෙන්න මේ බඩු ලිස්ට් එකෙන් තමයි අපිට එක එකව කරන්න පුළුවන්. මේකෙන් මේ තියෙන්නේ මුලින්ම කොස්ස. ඊට පස්සේ පේන්ට් ගාන එක. ඊට පස්සේ අර මොනවද පොටි කරන්නේ? පොටි ගන්නනේ. මේ ගෙවල් වල කැඩිලා හැම තියෙනවා. ඒව පොටි ගන්නේ මෙන්න මේ තුන්වෙනියක් තියෙන එක ඕනේ. ඊට පස්සේ තියෙන එක මේ ඔය මේ පෙන්නන්නේ කහ වෙලා වගේ ඒක විකුණන්න ඕනේ. මේකෙන් අර ස්විච් වලට ලයිට් කනෙක්ට් කරන එක. මම පෙන්නන්න ගෙදරට ගියාම අපේ දැන් අපි මේක විකුණමුකෝ. මේ දැක්කනේ මේක බින්දුව. අපේ ගෙදර තියෙනවා නම් අපිට 700කට වගේ ගන්න දෙන්න පුළුවන්. හොඳේව නම් ගණන් මේක බෑලු.
මේකත් අරින්න බෑ. මේකත් අරින්න බෑ. මේකත් විකුණමු. මේකත් දැන් දාන්න කියන්නේ මොකද්ද? දාන්න නෙමෙයි අතු ගන්න. මෙතන එකක් තියෙනවා. තව එකක් තියෙන්නේ මෙතනයි. ඉතරයි. දැන් මෙතන මේන් එකක් ගන්න තියෙනවා. මෙහෙම පේන්න ගියා. මේක පේන් ගන්න තියෙනවා. මෙන්න මෙහෙම තමයි පේන් ගන්න. මෙන්න මෙහෙම කරන්න එපා. එහෙම කරොත් සමහරක් වෙලාවට පේන්ට් එක වදින්නේ. මේක සුපිරිම ගේම් එකක්. ඕගොල්ලෝ Play Store එකේ ගහලා බලන්න house designing කියලා. එතකොට මේක එනවා. ඒ වගේම like කරේ නැත්නම් like කරන්න, subscribe කරන්න වීඩියෝ එක. හොඳ නම් bell icon එක click කරන්න. හරි. දැන් අපිට බඩුමුට්ටු දාන්න තියෙන්නේ. එන්දක්. මේ කාමරයක් වගේ. මේසයක්. අපිට මේ වගේ පේන්ට් මාරු කරන්න පුළුවන්. පේන්ට් මාරු කරා කියලා සල්ලි ගන්න වෙනස් වෙන්නේ. අල්මාරියක්. ඔයගොල්ලෝ කැමති ගෙදරක් තියෙනවා නම් මට කමෙන්ට් කරන්න. කන්නාඩිය මොකද මේකට? ගහන්න කියලා ගහමු. මේවට මේවයි කරන්න මොකද? ලෝක ගෝලයක්. මේක තියන්න දෙන්නේ නෑ. මේ දැක්කනේ තව එකකට යන්න පුළුවන්. නැත්නම් අපේ ගෙදරට යන්න පුළුවන්. පියන් ගෙදරට. දැක්කනේ මම ලෙවල් 9ට ගියා. එන්න චුට්ටයි තියෙන්නේ දැන්. අපිට මේක නිදා ගන්න එහෙම බෑ. මේ වගේ පිටිපස්ස මුල් එකක් තියෙනවා. මේකල ගණන් ගන්න එපා. මේක මගේ අදහසක්. මේක මෙන්න මෙහෙම ඔන් කරාම මේක අස්සේ ගින්දර වෙනවා. මේක උඩින් බඩමුට්ටු කියන්න පුළුවන්. ගින්දර රැයට මේව කරන්න පුළුවන්. දැස්ස දවසයි. අද නම් අද දැන් 19000ක් තියෙනවා. 17000 ගන්න තිබ්බේ. මේ වීඩියෝ එක මම මෙතනින් ඉවර කරනවා. subscribe කරන්න. වීඩියෝ එක හොඳ නම් like බටන් එක click කරන්න. එහෙනම් bye.